ඔබ පරිස්සම් වෙන්න. මට හම්බුණා එහෙම මිනිස්සෙක්. ඒ මිනිස්සයාත් තමන්ගේ දුවෙක්ගේ ඇඟට වැහිලා කතා කළේ. අසපුවට ආවේ දානයක් දෙන්න ඕන කියලා. ඇයි කියලා අහපුවම කිව්වා ස්වාමීනි දිව්‍ය ලෝකේ යන්න පින තියෙද්දි දෙව්ලොව විමාන පෙනෙද්දි තුසිත ලෝකේ විමානේ තියෙද්දි ස්වාමීනි මරුණ වෙලාවේ මම පෙරේතෙක් කියලා ඉපදුනේ. ස්වාමීනි මට උපකාරයක් පිණිස මේ දානේ බාර ගන්න කිව්වා. දානේ බාරගත්තා. පිළි අරගෙන ඉවරලා මොකද කළේ? ඇහුවා ඇයි දෙව්ලොව යන්න බැරි වුණේ කියලා. එතකොට කිව්වා මනුස්ස ඝාතනයක් ඒකට හේතු වුණා කිව්වා. මේ ජීවිතේ හේනේ වැඩ කරන කාලේ තරුණ කාලේ මිනිහෙක්ව මැරුවා කිව්වා. ඒ පව ඉස්සර වුණා කිව්වා. අර පින් ඔක්කොම යට ගියා කිව්වා. මං ඒව මොනවද කරපු පින්කම්? එතකොට කිව්වා අඟුලිමාල සෑයට මේ අත් දෙකෙන් ගඩොල් බැන්දා කිව්වා. ගඩොල් තිබ්බා කිව්වා. බෝධි මණ්ඩප හැදුවා කිව්වා. සංඝයාගේ වහලවල කුටිවල ඒ වහලවල් වල සුද්ධ කරලා පීලි සුද්ධ කරලා හොඳට හැරගැස්සුවා කිව්වා. ශ්‍රම දාන කළා කිව්වා. පොයට බණ ඇහුවා කිව්වා. මේ ඔක්කොම නිසා මට තුසිතේ විමානේ පෙනිපෙනී මට පෙරේතෙක් වෙන්න වුණා. දැන් පෙරේතයා වෙලා ස්වාමීනි මාස 8යි. මට ගැලවෙන්න පොටක් තියෙනවා. උදව් කර හැකිද කියලා ඇහුවා. මං කිව්වා මොකද්ද කරන්න ඕන කිව්වාම අනුරාධපුර ඉස්පිරිතාලේ ICU එකේ ලෙඩෙක් ඉන්නවා. ඔබ වහන්සේට පුළුවන් ද ගිහිල්ලා පිරිත් ටිකක් කියන්න? මං කිව්වා පුළුවන්. ඒක අපේ වැඩේනේ. මං ඇහුවා ඉතින් පිරිත් කිව්වහම මොකද්ද ඔය හෙට වෙන සෙතේ? ඒතර ගෙදර අය කිව්වා ස්වාමීනි ඒ ඇඳේ ඉන්න මුස්ලිම් ලෙඩෙක් අපේ තාත්තා මැරිච්ච ඇඳේ. ඒ මනුස්සයාගේ පුතා කැමති වෙයිද? මනුස්සයා පිරිත් අහයිද? බට ගහලා ඉන්නේ. තව දවස් 3-4කින් බට ගලවනවා මරිච්ච මිනිහ දෙනවා කියලා තියෙන්නේ. ඒතර අර අමනුස්සයා වෙයිච්ච ගෑනු දරුවා කිව්වා උඹලට වැඩක් නෑනේ. අහනේ උන් පිරිත් අහයි කිව්වා. මං අහුවා මොකද්ද මේ කතාවේ තේරුම කියලා. හාමුදුරුවනේ මං මිනිහෙක්ව මැරුවනේ. ඒ මුස්ලිම් මිනිස්සයාගේ ඇඟ ගාව පෙරේතෙක් ඉන්නවා. ආයුෂ තියෙද්දි මෙයාව අරන් යන්න මරලා. ඔබ වහන්සේලා පිරිත් කිව්වහම අර මිනිස්සයා ගාව ඉන්න පෙරේතයා යනවා. ගියාපුවම අර මිනිස්සයාට ආයේ අර කෝමා ගතිය නැති වෙලා පන එනවා. ආපුවම ඒ මිනිස්සයා තව බොහෝ කල් ජීවත් වෙනවා. හාමුදුරුවනේ මරපු පව බේරන පිනෙන් යට යන්නේ නැද්ද කියලා ඇහුවා. ලෝණඵල සූත්‍රයේ එහෙම තියෙනවා නේද කියලා ඇහුවා. ලුණු වැඩි තැනකට වතුර ගොඩක් දාපුවම ලුණු ටිකයි නම් වතුර ගොඩයි නම් ලුණු රහ නෙමේ වතුර රහනේ එන්නේ. ඒ වගේ ස්වාමීනි කරපු පවට හිලව් වෙන්න වැඩිපුර පිනක් කරපුවාම ඒ જાතියෙම එතකොට ඒ පින නිසා පව යටපත් වෙනවා. මට තුසිතට ගිහැකි කිව්වා. පිරිත් කිව්වා. මාස 4කට පස්සේ ඒ දුවලට හීනෙන් කියලා තියෙනවා. ඒ අත්තා පුතේ මං හැම මාසෙකම හැම දවසකම රුවන්වැලි සෑය වඳින්න පරසතු මදාරා අරගෙන එනවා. උඹලට රුවන්වැලි සෑයමයි පිහිට ගිහිල්ලා වැඳපියව්. ඒකට හේතුව මට උඹලව පේන්නේ රුවන්වැලි සෑයට ගියාම විතරයි. මං දැන් දුටුගැමුණු රජුරුව සද්ධාතිස්ස රජුරුව මතු බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයෝ ඉන්න තුසිතේ ඉන්නේ. එහෙ ඉඳලා ඉන්නේ කියලා හීනෙන් පෙනිලා කියලා තියෙනවා. බුද්ධ දේශනා අහනකොට අපිට මේක බොරු කියලා කියන්න විදිහක් නැහැ. ඒ නිසා මග හිරවෙන්න පුළුවන් තියෙන වැරදි වලින්. ඒ නිසා හොඳට බුදුරජාණන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, සිල්පද පහ රැකගෙන තමන්ගේ සත්පුරුෂ ගති තියාගෙන දාන සීල භාවනා කරගෙන හොඳට සංඝයාට වැඩිහිටියන්ට ගෞරව කරගෙන ජීවිතේ ගෙවන්න
ඔබට වරදින්නේ නෑ.